මේ පාදයේ දිහා බලන්න. මෙතන මසල් එකේ දැන් සයිඩ් එකේ තියෙන මසල් ටෝන් එක. ඉතින් ඒ කියන්නේ මසල් එක හරියට අර ඒකට කියන්නේ ෆ්ලෙක්සිබිලිටි නේ. එතකොට මේක ලස්සනට අර රිලැක්ස් එකේ මූව් කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට දනකෝකට කෙලින් තියෙනවා. ඒ කෙලින් තමයි හරියට මෙන්න මේ මාපට ඇඟිල්ලට තියෙනවා. එතකොට මේ ඇඟිලි පෙරලිලා තියෙන්න බෑ. තාම ඇඟිලි හැදුවෙත් නෑ. නමුත් මසල් එක අපි මේ දරුවගේ අපි සකස් කරලා තියෙන්නේ දැන් මසල් එක ඇඟ ඇතුළ පැත්තට යවලා තියෙන්නේ. ඒක ගොඩක් ලොකු පරීක්ෂණයකින් කරේ පරිශ්‍රමයකින් බලන්න පුළුවන් දැන් මෙන්න මේ කකුල. මේ කකුලේ දැන් මසල් එක බාන නිකන් අර වැහැරිලා ගිහිල්ලා පැත්තට ගිහිල්ලා. එතකොට මේ කලවාස්තිය නිකන් අර ප්‍රමාණය විශාලට පේන්නේ නිකන් ලොකුවට. එතකොට මසල් එක පිට පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඒ යන්නේ නිකන් නෙවෙයි පැටලලා එක. එහෙම නැත්නම් කටහකේ තරම් තමයි යන්නේ. එතකොට සයිටික් නර්ව් එක සබ් නර්ව් එකක් එනවා. මෙතන නර්ව් කියන්නේ දෙකට බෙදෙන තැනක් එනවා. එතනට ඇවිල්ලා තියෙන්නේ ඒක. ඒක වැටුණාට පස්සේ ඒවයි තෙල් එහෙමත් එක්ක ලොකු කතන්දරයක් තියෙනවා. එතකොට මේක තියලා ඇවිදින්න එපා. ඉතින් බාන්න මේ ඇඟිලි වල තියෙන ලක්ෂණ තමයි විකෘති වෙලා තියෙන ඇඟිලි. නිකන් අර ගොරක ලෙල්ලක තියෙන්නේ ස්වභාවය මේ මැද ඇඟිලි තුන විකෘති වෙලා තියෙන. දැන් අපි මේකත් හදනවා. දැන් මේකේ ඒ தત્ත්වය දැන් ටික ටික බොහෝ දුරට සමනය වෙමින් තියෙන්නේ. මොකද ඇඟිලි වලට හොඳට හුස්ම ගන්න පුළුවන් වෙන විදියට දැන් සකස් වෙමින් තියෙනවා. ඉතින් අපි මේ එක දවසකින් මේ දේවල් ටික සකස් කරනවා. නමුත් අපිට සම්පූර්ණයෙන්ම යනවා දින දෙකක් එක පැත්තක් හරියට හදාගන්න. පැය 4යි බැගින් දින දෙකක්. එhmenan මේ විදියට සකස් කරන නම් කලවාස්තිය ඊට පස්සේ ජංගා සහ අනුජංගා ඊට පස්සේ මේ කුර්ච කුර්චෝපරි විලුම්මස්ති ආදී ඊළඟ ඒත් එකම අර කී ස්ටෝන් එක මේකේ වේට් එක දරන එක ඊට පස්සේ මේකේ තියෙන ආච් ගතිය ඊට පස්සේ මේ උඩින් යන ඇඟිලි වලට යන ස්නායු කණ්ඩරා මාංශ පේශි අස්ථි සංදි මේ හැම දෙයක්ම හොඳින් සකස් කරන්න ඕනේ ජෙල් එක ආරක්ෂා වෙන විදියට මැද ඉඩක් තියන්න ඕන හැම සංදිස්ථානයකටම නැත්නම් මූව් කරන්න බෑ. ඉතින් ඒ විදියට තමයි අපි කෙනෙක්ව සනීප කරන්නේ. ඉතින් කවුරු හරි ආධුනිකයෙක් ඉන්නවා නම් මේ දේවල් ගැන හොඳට සැලකිලිමත් වෙන්න වෛද්‍ය විද්‍යාවට අපේ දේශීය වෛද්‍ය ක්‍රම ගැන ඔබ පර්යේෂණාත්මකව ඉගෙන ගන්න කැමති නම් 076යි 412 9182ට කතා කරන්න. මම දන්න දේ ඔබට කියලා දෙන්නම්. ගෙදරදීම බෙහෙත් කරන හැටි ගොඩක් වීඩියෝ තියෙනවා. ඒවත් නරඹන්න. නම් ආයුෂ බොහෝ වේවා.